ඉතින් අසින්සනාට විභාගයට ආපු දේවල් ටික මතකද? ඔව් සර් මම මතක ටික නම් ලියාගත්තා. ඉල්ගියකට සර් රූප ප්‍රශ්න 3ක් වගේ ආවා. මට මතකයි මේ දොඹකරයකින් බඩ උස්සන එකක් ආවා. බස් එකක් අලුත් ඇඩියා කරන රූපයක් ආවා. රෝද 4ක කරත්තයක් ආවා. තව විරුද්ධ පද 2ක් ආවා. සමාන පද 1ක් ආවා. කොන්ගේට්නන් ආවා සර් 3ක් විතර. යටින් ඉරක් ඇඳපු ඒවා නම් ඉතයි ආවේ. බෙහෙත් තුණ්ඩු දැන්වීම ප්‍රස්ථාරයේ මුකුත්ම ආවේ නැහැ. සංඥාවෙත් නැහැ. ඡේද ප්‍රශ්නත් ආවා 3ක් වගේ. අනිත් ඒවා නම් ආවේ පින්කන් තමයි. තත්ගිය කෙනම් මට ලොකුවට මතක නැහැ මොනවාද ආවේ කියලා. මේ ඇහෙන දේ තෝරන්න ආවා ප්‍රශ්න 3ක් 4ක් වගේ. වෙලාව ප්‍රශ්න නම් 2ක් ආවා. දිශා ප්‍රශ්නත් ආවා. අර උත්තරෙත් නැති ප්‍රශ්නෙත් නැති ඒවා නම් 4ක් 5ක් වගේ ආවා. දෙබස් එහෙම නම් ගොඩාක් ලොකු ඒවා ආවේ නැහැ. තේරෙනවා කියන එක. ඒ තමයි සර්. ඔව් දැන් ඔයාට අපේ පන්තියේ පේපර් වලට කොහොමද ලකුණු තිබුණේ? මට සර් 15 16 17 වගේ තමයි තිබ්බේ. 19 20 නම් 2 3කට වගේ තමයි තිබුණේ. ඒ කියන්නේ 15 16 17 වගේ ඇවරේජ් එකක් තමයි හැම පේපර් එකකටම වගේ තිබ්බේ නේද? ඔව් සර් ඒ වගේ තමයි තිබ්බේ. හරි අසින්සනා. ඉතින් හොඳ ලකුණක්. ඒ කියන්නේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ලකුණක් තමයි ඔයාට අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ සමාන පද විරුද්ධ පද මෙහාලා තියෙන අපේ කවුද? ඉෂිර සමාන පද විරුද්ධ පද ඒවා ලේසිද කියලා අහලා තියෙනවා. ඔව් සර් ලේසි ටිකක් ආවේ මට විරුද්ධ පදයකට නම් ආවේ මේ බසෙන් බහිනවා කියන එක ආවේ. ඒකට මේ විරුද්ධ පදේ තිබ්බා. තව සමාන පදයක් ආවා එකක් කොරදා. ඒක තමයි ආවේ අනිත් එක නම් මට මතක නෑ සර්. හරි ඉතින් අසින්සනා හොඳයි හොඳ ලකුණක්. ඉතින් ස්කිල් එකට අදාළ වැඩ ටිකක් කරමු. මම චකිසෝගේ එකම එහෙම හදලා දාලා තියෙන්නේ හැමෝටම. ඉතින් බලාපොරොත්තු තියාගෙන විෂය අතාරින්න එපා අසින්සනා. ඔයාලට පන්තියට එන්න පුළුවන්. පන්තියට එන්න විෂය ඉගෙන ගන්න ගමන් ස්කිල් එකටත් අපි සූදානම් වෙමු. ඉතින් ඔයාටත් ඉක්මනට කොරියාවට යන ලැබෙන එක හදතින් ප්‍රාර්ථනා කරනවා. ඒ සර්ටත් ගොඩාක් පින් සර් නිසා තමයි මේ වගේ ලකුණක් ගන්න පුළුවන් වුනේ.